Hello friends. මම ඔයාලට කියලා හිටියා හැමතිස්සෙම රෝමානු කතෝලික ආගමේ කිසිම ඇත්තක් නැහැ කියලා. ඒක බොරුවක් කියලා. දැන් බලන්න අපිට පොඩි කාලේ රෝමානු කතෝලික ආගමේ කියලා තියෙන්නේ පාප් වහන්සේ කියන මිනිස්සයා අර තොප්පියක් දාන් ඉන්න මුස්ලිම් මිනිස්සයා එයා කියන දේ තමයි හැමතිස්සෙම ඇත්ත කියලා. එයාලා හැමතිස්සෙම කියන්නේ අපිට මිනිස්සුන්ට බයිබලේ තේරෙන්න බෑ කියලා. ඒක කියන්නේ මැජිස්ටීරියම් කියලා ලොකු ඔටුන්නක් දාන් ඉන්න රජ්ජුරුවලා රෝමානු රාජධානියේ ඉන්න රජ්ජුරුවලා තමයි එයාලට විතරයි කියන්න පුළුවන්. අපි ගොන්නු කියලා හැමතිස්සම කියලා තියෙන්නේ. right? එහෙමයි අපිට කියලා තියෙන්නේ. කියලා තිනවා තවත් පාප් වහන්සේ කියනවා කියන එයාට ටයිටල් එකක් තියෙනවා. It's when it comes to theology. ඒ කියන්නේ ධර්මය ගැන කියන්න යද්දී එයා ඉන්ෆැලිබල් කවදාවත් වැරදෙන්නේ නැහැ කියලා. බලන්න මිනිස්සු කියන දේවල් දැන් රෝමානු කතෝලික ආගමේ කියනවා මේරි ඉපදුනේ පව් නැතුව කියලා. එතකොට කියනවා මේරි තමයි ගැලවීමේ දෙවෙනි කරුවා කියලා. දෙන්නෙක් ඉන්නවා ජේසුයි දෙවිමැණිය කියලා. දැන් මේ අලුත් පාප් වහන්සේ නේද? එයා කියනවා නෑ එහෙම කියන්න එපයි කියලා ඊයේ වැටිකන් නිවුස් වලට දාලා තිබුණා. ඒ කියන්නේ එයාලම කියපු ලෝ එක එයාලම කිව්වනේ එයාලා වැරදි කරන්න බෑයි කියලා බොරු කියන්න බෑයි කියලා. එයාලා දැන් අර මේ මිනිස්සයා අර අවුරුදු ගාණක් තියෙන ඩොග්මා එක ඩොක්ට්‍රීන් කියලා දෙකක් තියෙනවා. ඒක එයාම ඕවර්රයිඩ් කරලා. ඒ වුණාට විශ්වාස කරන්න එපා. වචනයක්වත් විශ්වාස කරන්න එපා. රෝමානු කතෝලික ආගමේ එක දෙයක්වත් නෑ ඇත්ත. ඔක්කොම බොරු කියලා යක්ෂයාගේ කම්පැනි මේක. ඔයාලා ඔක්කොම යන්නේ අපායට. මන් නෙමෙයි කියන්නේ ජේසු කියන්නේ ඔයාලා කවදාක්වත් ඔයාලා පවින් ගැලවෙන්න බෑ. රෝමානු කතෝලික ආගමේ. පව්මයි කරන්නේ. ඔක්කොම කරන්නේ පව්. කියලා දෙන්නේ ඔක්කොම කරන්න එපයි කියපු දේවල්නේ කියලා දෙන්නේ. එතකොට කොහොමද ඔයාලා ගැලවෙන්නේ? තේරුණාද? දැන් මේ කෙරුවයි කියලා දැන් මිනිස්සු අප්පුඩි ගහනවා. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඇයි? පොත කියවන්නේ. දැන් උන්වහන්සේ හම්බෙලා නැහැනේ. දැන් උන්වහන්සේ හම්බලා හින්දා මේ ආඩම්බරෙන් නෙමෙයි කියන්නේ. වලට ආදරෙන් කියන්නේ. දැන් කල්පනා කරලා බලන්න නෝවා ඇවිල්ලා කිව්වා මේ ගම් වතුර එනවා පවෙන් එළියට එන්නයි කියලා. බල්ලෙක්වත් ගණන් ගත්තේ නැහැ. අර සිංහලෙන් කියන්නේ පඩේකටවත් ගණන් ගත්තේ නැහැ කියලා. ඒකට ගම් වතුර නැවී හිටියද නැහැ ආවා. ජේසුත් ඒකමයි කිව්වේ. ජේසු කිව්ව දේවල් වලට මිනිස්සු පොඩ්ඩක්වත් ගණන් ගත්තේ නැහැ. ජේසු කිව්වා මැරෙන්න ඉස්සර මේ ඔයාලා දුවන්න කඳු වලට අනිත් පැත්තට දුවන්න එන දේවල් බොහොම භයානකයි මම මැරුණායින් පස්සේ කියලා. මිනිස්සු ජොලියේ හිටියා. මොකද වුනේ? කියපු දේ ඔක්කොම වුණා. ඒ හින්දා දෙවියන් වහන්සේගේ වචනේ විතරයි ඇත්ත තියෙන්නේ. රෝමානු කතෝලික ආගමේ ඔක්කොම වල් කතා කියන්නේ. වල් ජරා කතා කිය. අර මුස්ලිම් මිනිස්සු කියන්නේ ගෑනුන් එක්කමනේ පිස්සු කෙලින්නේ. මං ළඟපාතේ ගියා මුස්ලිම් මිනිස්සෙක් හම්බෙන්න ඊජිප්ෂන් ආදරෙන්ට ගිහලා මේ මිනිස්සයා ටිකක් රෙස්ටෝරන්ට් එකට අරන් ගියා. දෙවියන් වහන්සේගේ වචනේ ෂේප් එකේ කියන්නේ අවුරුදු 85යි කතා කරන්නේ ගෑනු ගැනමයි ජරාව. මට එතනින්ද එයාගේ පුතා ඇම්බරයි සුද්දා පුතාගේ එයාගේ නෝනා සුදු නෝනා කෙනෙක් මේ මනුස්සයාගේ පුතා සුදුයි කෙනෙකුයි ඊජිප්ෂන් තාත්තයි ඒ කොල්ලා ඇම්බර් වෙනවා අවුරුදු 50ක කොල්ලෙක් ඇම්බර් වෙනවා අත්ත කියන ජරා ගෑනු ගැනමයි කතා කරන්නේ ඒකමයි කරන්නේ රෝමානු කතෝලික ආගම ගෑනුන්ට මෙනි වඳින්නේ මේරි කියනවා ඩොමිනේට්‍රික්ස් කියලා කෝඩ් රිඩෙම්ට්‍රික්ස් කියලා. එතකොට කියනවා මේරි කියන ක්වීන් ඔෆ් හෙවන් කියන්නේ ඒ යකෙක් බයිබලේ ඉන්නේ. ඒ කියන්නේ ක්වීන් ඔෆ් හෙවන් කියලා. එතකොට කියනවා මේරි මැරුන් නැහැලු ගියාලු බුෆ් ගාලා. එක්කෙනෙක්වත් දැකලා නැහැ. මේ කියන්නේ පට්ට බොරු.
පට්ට බොරු කියන්නේ කවුරුත් ඇත්තයි කිව්වොත් ඉස්කෝලයක් හම්බ වෙන්නේ එතකොට දානේ හම්බ වෙන්නේ අරක හම්බ වෙන්නේ මේක ස්වාමිලා මිනිස්සු ආසයිනේ ස්වාමිලා එක්ක ගිහිලා මෙහෙම ගිහිල්ලා හෙල්ලෝ ෆාදර් කොහමද කියලා අහගන්න ආසයි. හැබැයි මැරුණම අපායට යනවා කියන එක ඒක තේරෙන්නේ නැහැ. දැන් බලන්න ඊයේ පෙරේද මලුන්ගේ මොකද්ද කියලා ලංකාවේ කරන්නේ. ඒ කරද්දි මිනිස්සු මට ඇඬෙනවා මෙහෙ. මිනිස්සු අහිංසක දරුවෝ ගිහිල්ලා ඉටිපන්දම් පත්තු කරනවා. අනේ ඒ මිනිස්සුන්ට කිසිම chance එකක් හම්බෙලා නැහැ රෝමානු කතෝලික ආගම. නැත්තම් මරුණන් පස්සේ ඉටිපන්දම් පත්තු කරන්න ඕනේ නැහැ නේද? දන්නවා යේසුස් ආවේ අපිව පවෙන් ගලවන්න. පවෙන් ගැලෙවුවා අපිට දෙවියන් වහන්සේගේ රාජධානියට එන්න පුළුවන්. රෝමානු කතෝලික ආගමේ පවෙන් ගලවන්නේ නැහනේ. පව තියාගන්නම තියෙන ආගමක්. එහින්ද අදවත් කල්පනා කරලා අම්මේ තාත්තේ මං බණ කියන්නේ නැහනේ. ඔය ස්වාමිලා වගේ හෙල්ලෝ අරකයි මේකයි කියලා මේ ඔයාලව නලවන්නේ. කෙලින්ම කියනවා ඇත්ත. කෙලින්ම කියන ඔය මන් මේ දවස්වල දාලා තිබුණේ සුරුවන් පාප්පඩම් කෑල්ලක් මෙහෙම උස්සගෙන මේවා දාගෙන තොප්පි දාගෙන මේ බොරු මේ බොහොම බය විදියට මා මේක නිකන් දෙයියෝ ඉන්නවා වගේ කියන්නේ. මොන්න ලැජ්ජාවක්ද කරන්නේ මේ මිනිස්සු දෙවියන් වහන්සේට? මොන්න ලැජ්ජාව මොන නින්දාවක්ද කරන්නේ දෙවියන් වහන්සේට? දෙවියන් වහන්සේ කවදාකවත් කිව්වද මම පපඩම වගේ ඉන්නවා කියලා? නෑනේ. දෙවියන් වහන්සේ කවදාකවත් කිව්වද පපඩමක් තියලා වැඳපන් කියලා මේ පිත්තල කරබු පිත්තල මොකද්ද පෙට්ටියකට දාලා? නෑනේ. දෙවියන් වහන්සේ කිව්ව මම අපේ හදවතට එනවා කියලා. ඒ වෙන්නේ කොහොමද? අලුත් ජීවිතයකින් ඉපදෙන්න ඕන. ඒ හින්දා මං කියද්දි මෙහෙම මිනිස්සු ජරා කතා කියනවා දෙවියන් වහන්සේට තෝවා කිව්වනේ. ගණන් ගන්න අපේ. ඇයි අපි බය නැහැ. දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ අපි බය කියන්නේ අපි නිකන් ආඩම්බරකමක් නෙමෙයි. ආදරෙන් කියන්නේ. අපිට කවදාකවත් මෙහෙම කිව්වේ නෑනේ. මිනිස්සු ඇවිල්ලා මේ රෝමානු කතෝලික කියන්නේ බොරු යකාගේ ඩක්කුවක් කියලා. කවුරුවත් කිව්වේ නෑනේ. මට කිව්වනම් මං එළියට පයින්නවා ඩොංගාලා. හැබැයි අල්ලගෙන ඉන්නේ මොනවාද? ඉස්කෝල වලට උගන්වනවා සෙන්ට් ජෝසප් සෙන්ට් පීටර්ස් වලට යද්දී මාර සල්ලි ගාණක් ගෙවන්න ඕන පගාව ගෙවන්න ඕන. නිකන් ගෙවන්නේ නැහැ. තේරුණාද? අර ආඩම්බරයට සෝබනේ දාන්න දැන් කිව්වම අපේ සෙන්ට් ජෝසප් එකේනේ මේ ක්‍රිකටර් කියලා එහෙම කියපුවා නිකන් මාර ආඩම්බරයක් එනවානේ. ඒවම ගිහිල්ලා අර ගමේ ඉන්න මිනිස්සුන්ට ඉස්කෝල වලට නිකන් උගන්වනවා නම් අන්න ඒක තමයි ලොකු දෙයක්. and උගන්වනවා විතරක් නෙමෙයි උගන්නනවා. ඔයාලා මැරුණ වෙලාවේ කවදාකවත් රෝමානු කතෝලික කෙනෙක් ස්වර්ගයට යන්නේ නැහැ. ඒක මගේ වචන නෙමෙයි දෙවියන් වහන්සේගේ වචනයක්. ඒ හින්දා අද මේ කල්පනා කරලා දෙවියන් වහන්සේ ළඟට එන්න මේ පරිප්පු මිනිස්සුන්ගේ පරිප්පු සුදු මේවා රෝබ්ස් ඇඳලා බෙල්ට් ගහලා පඩ සෝබනේ සෝබන මාතාවල මෙයාලා කියද්දි කතා කරද්දි නිකන් මාර සෝබන මාතාවල් තොප්පි දාගෙන අරව ඇඳගෙන එනවා. දෙවියන් වහන්සේගේ වචනයක් කංජිල්ලේ කැඳවත් දන්නේ නැහැ. කතාව කොහොමද? කයිවාරුව කොහොමද? බෙර ගාන කයිවාරුවනේ. ඒ වුණාට හැමතිස්සෙම දෙවියන් වහන්සේ ගැන කතා කරන්න ගියාම අර කතා කරන දෙවියන් වහන්සේගේ දරුවට තමයි කෙල්ල අරින්න කල්පනා කරන්නේ. අපි ලංකාවේ හරියට ආශිර්වාද තියෙන මිනිස්සු ඉන්නවා. ගොඩක් පාස්ටර්ලා හොරු පිරලා ලංකාවේ මම දන්නවා. ඔය ප්‍රොෆෙසර්ලා හොරු ගංජාකාරයෝ ගොඩක් පිරලා. ඒ වුණාට ඇත්ත කවදාකවත් නැති වෙන්න බෑ. ඔය ඔක්කොම ඇතුලේ ඇත්ත ඉන්න හොඳ පාස්ටර්ස්ලා හරියට ඉන්නවා. පාස්ටර් සුරේෂ් රාමචන්ද්‍රන් ඉන්නවා. එයා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. ඒක අපිට ආශිර්වාදයක්. ඒ මනුස්සයටත් ජරාමනි කතා කරන්න. ඉතින් කොහොමද ඉගෙන ගන්න? දෙවියන් වහන්සේ අද හම්බ වෙන්න පුළුවන් ජේසුව. අද ඔයාලට ජේසුව හම්බ වෙන්න පුළුවන්. අද ඔයාලට සුද්ධාත්මයන් වහන්සේ හම්බෙලා වගේ ජීවිතේ ඔක්කොම වෙනස් වෙලා ඔයාගේ මරුණම සදාකාලික ජීවිතේ ඔය දුම් ගහන්න ඕනේ නැහැ. රෙස්ට් ඉන් පීස් කියන්න ඕන. ඔය පට්ට බොරුව. ඔය ඩක්කෝ බොරු. කවදාකවත් රෙස්ට් ඉන් පීස් ඉන්නේ එකක රෝමානු කතෝලික කෙනෙක්. වැරදි කරලා හරි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
වැරදි කෙරුවොත් ජේසුට දෙවියන් වහන්සේට වැරදි කෙරුවොත් දෙවියන් වහන්සේ අපහාස කෙරුවොත් නින්දා කෙරුවොත් ඔය පපඩම් උස්සගෙන පපඩම් කාලා මෙහෙම මේව දාගෙන ගිහිල්ලා පපඩම් කාලා ඒක මාරා ගෞරවයක්. කවදාකවත් ඒ මොකස්ලා දෙවියන් වහන්සේ කියන එයා නිකන් ඉන්න දෙන්නේ නැහැ කියලා. ඒ හින්දා කල්පනා කරන්න. God bless you.